2026 ඩයලොග් සිම් පාවිච්චි කරන ඕනම කෙනෙක්ට ෆ්‍රී ඩේටා ගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් අරන් තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ ක්‍රමය හරහා ඔයාලට පුළුවන් ඔයා පාවිච්චි කරන ඩයලොග් සිම් එක පාරන වුණත් අලුත් වුණත් මේ ෆ්‍රී ඩේටා ටික ලබා ගන්න. එහෙනම් තවත් වැඩි කතා කරගෙන ඉන්න ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා පස්සෙන් ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් දාන්න මතක් කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඔයා මුලින්ම ඔයාගේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න ඕනේ. මම මුලින්ම මගේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්නවා. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන ඔයා මේක ටයිප් කරන්න ඕනේ #678 කියලා. මේ විදිහට ඔයා ටයිප් කරගත්තා නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ SIM දෙකක් තියෙනවනේ ඩයලොග් SIM එකෙන් ඩයල් කරන්න. මගේ ෆෝන් එකේ SIM එකක් තියෙන නිසා මම මෙතන පහළ තියෙන කොළ පාට බටන් උඩ එකපාරට ටච් කරලා මේක ඩයල් කරගන්නවා. ඒක ඩයල් කරගත්තාට පස්සේ අපි ටයිප් කරපු කෝඩ් එක මෙන්න මේ විදිහට රන් වෙනවා. ඒ විදිහට රන් වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහේ ලිස්ට් එක. මේක පහළම තියෙන ටයිප් බාර් උඩ එකපාරට ටච් කරලා මෙතෙන් 92 ටයිප් කරගන්න ඕනේ. ඒක ටයිප් කරගත්තාම ඔයාලට මේක සෙන්ඩ් කරන්න පුළුවන්. මේක සෙන්ඩ් කරගෙන ඔයාලට පුළුවන් ඊළඟට එන ලිස්ට් එකේ ඔයාලට පුළුවන් මෙතන ටයිප් බාර් උඩ එකපාරට ටච් කරලා ඔයාලට පුළුවන් මෙතන අංක 7 ටයිප් කරන්න. ටයිප් කරලා ඔයාලට පුළුවන් මේක සෙන්ඩ් කරන්න. ඒ විදිහට ඔයා සෙන්ඩ් කරගත්තා නම් ඊළඟට එන ලිස්ට් එකේ ඔයාලට පුළුවන් මේ පල්ලෙහා තියෙන ටයිප් බාර් උඩට එකපාරට ටච් කරලා අංක 1 දීලා ඔයාලට පුළුවන් මෙතනින් මේක සෙන්ඩ් කරන්න. මේක ඔයා ඉතින් මේ විදිහට සෙන්ඩ් කරගත්තා නම් ඔයාලට මෙන්න මෙතනින් එනවා මේක ඇක්ටිවේට් කරන්න ඕන මැසේජ් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට මේක ඇක්ටිවේට් කරන්න ඕන මේ ටයිප් බාර් උඩ එකපාරට ටච් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන අංක 1 දීලා මේක සෙන්ඩ් කරන්න. මේ විදිහට ඔයා සෙන්ඩ් කරගත්තා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තවත් මැසේජ් එකක්. මෙතෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කන්ෆර්ම් කරනවද කියලා. මේක ඔයාලට කන්ෆර්ම් කරන්න ඕනේ නම් මේ පාතින ටයිප් බාර් උඩ එකපාරට ටච් කරලා ඊට පස්සේ අංක 1 ටයිප් කරලා ඔයාලට පුළුවන් මේක සෙන්ඩ් කරගන්න. මේ විදිහට පුළුවන් ඔයාගේ මේ ප්ලෑන් එක ඇක්ටිවේට් කරන්න. හරි ඔයා මේක ඇක්ටිවේට් කරගත්තට ඔයාලට මේක හරහා ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මේක හරහා ෆ්‍රී ඩේටා ලබා ගන්න ඔයාගේ ෆෝන් එකට එන normal calls answer කරන්න ඕනේ. ඒ normal call එක ඔයා රැඳී ඉන්න කාලය අනුව තමයි ඔයාට මේකෙන් ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කිව්වොත් එම අපි හිතමු ඔයා කෝල් එකක් ආන්සර් කරලා විනාඩි 10ක් ඉන්නවා නම් විනාඩියකට MB එක ගානේ විනාඩි 10 තුළ ඔයාට MB 10ක් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාට පුළුවන් ඔයා කැමති වෙලාවක මේ කෝල් එකේ තැනින් ඉඳලා ෆ්‍රී ඩේටා ලබා ගන්න. කොහොමද අද මම මේ ගෙනාව වීඩියෝ එක. මම හිතනවා මේ වීඩියෝ එක ඩයලොග් සිම් එකක් පාවිච්චි කරන ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාටත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පහත් තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ආකාශ ටෙක් channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අදම නම් වීඩියෝ එක බලන්න. අනිවාර්යෙන් පහත් තියෙන subscribe button click කරලා ඊට හැපෙන්න තියෙන bell icon එකත් all press දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ආකාශ ටෙක් YouTube channel එකට අමතරව ආකාශ ටෙක් WhatsApp channel එකේ වගේම Telegram channel එකේ links පහ description එකේ වගේම පළවෙනි comment එකේ pin කරලා තියන්න. ඔයාලට කැමති කෙනෙක්ට පුළුවන් ඒකට join වෙන්න. එහෙනම් නැවතත් තමයි මේ වගේ brand new interested video එකකින් ආකාශ ටෙක් YouTube channel එකේ I wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, a disease, a plague. We all love to hate, have to play the game, have to make a name. All our insecurities are on display. This is war with the enemy, think that it was meant to be. Living in a time where disease is on every screen. I won't let them fester me, I know most are festering. Negativity is a plague for the mentally weak.